Hi, welcome to Vidivya. ඉතින් අදත් අපි ආවා ඩිනර් එකකට. ඩිනර් එක කොළඹ කොල්ලපිටියේ තියෙන්නේ. කොල්ලපිටියේ සෝෆියා එකේ. ඉතින් අපි ඩිනර් එකට ආවේ. ඩිනර් එක කොහොමද? ඩිනර් එකේ තත්ත්වය කොහොමද කියලා බලමු. අපි 10 ෆ්ලෝත් එකේ ඉන්නේ. 10 එකේ තමයි ඉන්නේ ඩිනර් එක තියෙන්නේ. ඉතින් අපි දැන් හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. හොටෙල් එකට ඇවිල්ලා ඩිනර් එක ගන්න තමයි මේ යන්නේ. ඒ කියන්නේ හිතලා තියෙන මේකට යන්න හදන්නේ. ඉතින් බලමු කොහොමද ඩිනර් එකේ තත්ත්වය කියලා. එහෙනම් අපි හම්බෙමු. මෙන්න මෙතන තියෙන්නේ බාර් ඒරියා එක. මෙතන ගන්න ශීෂා ගන්න පුළුවන්, ගන්න කොක්ටේල්, බියර්, සැන්ඩි ඕන දෙයක් මෙතනින් ඔයගලන්ට ඩිසයිඩ් කරලා ඒගොල්ලන්ට කියලා ඔයගලන්ට ඕන විදියට ඇරේන්ජ් කරගන්න පුළුවන්. මේ තියෙන අපේ ඩයිනින් ඒරියා එක. ෆුල් ක්‍රවුඩ්. ඒ වගේම පට්ට සද්දයක් තියෙන්නේ අද. ඉතින් අපි ඉස්සෙල්ලාම පටන් ගත්තා අපි සුප් එකකින් ස්ටාර්ට් කරේ සුප් එකකින් ස්ටාර්ටර් එක. ඉතින් සුප් එක මෙන්න මෙහෙම වෙද්දි මම සුප් එකත් එක්ක බන් තෝරගත්ත කන්න. එක අයිටම් වගේ තිබ්බා. ඒ අයිටම් වලින් පොඩ දාගත්ත. බඩ හිස් වෙන්නත් එපේ. ඔහොම බෙදාගත්ත මම සුප් එකත් එක්ක. මෙන්න මෙහෙමයි මගේ පළවෙනි ස්ටාර්ටර් එක උනේ. ඉතින් මෙන්න අද එක තිබ්බ තරිඟන ෆොරිනර්ස්ලා තමයි ෆැමිලි දෙකක් විතර. රස බලන්න මෙන්න chance එක මගේ. අපි main courses වලට ගියොත් pasta තිබ්බා, lasagna තිබ්බා, chicken devel, තව seafood item වගේක් තිබ්බා. මෙන්න මෙහෙම potato තිබ්බා, තව salad තිබ්බා. ඉතින් මෙන්න මෙහෙමත් salad තිබ්බා olive එක. main courses ටික මෙන්න මෙහෙමයි. ලොකුවට main courses නැහැ. ඒ වුණාට මෙහෙම තමයි තියෙන්නේ. ලස්සන view එකක් තියෙනවා. ලස්සන පරිසරයක්. ලස්සන සුදුවක් කලා එක කන්න පුළුවන් සුපිරිම තැනක් තමයි මේක. පට්ට කෑලි ටිකක් ඉන්නේ සුද්ධියොත් එක්ක. ඩිසර්ට් ගත්තම වටලප්පන්, ජෙලිස්, කැරමල් පුඩින් මෙහෙම තිබ්බේ. තව මෙතන තිබ්බ මූස්. ප්‍රධාන ටික මෙන්න මෙහෙම පෙන්නගෙන යන්න මං හිමීටම. සලාඩ් තිබ්බා. එතන පොටේටෝ තියෙනවා. තව මෙතන තියෙන සීෆුඩ් item. ඒ වගේම මෙතන තියෙන chicken devel. තව මෙතන තියෙනවා vegetable lasagna. ඒ වගේම මෙතන pasta item එක තියෙනවා. white rice. ඉතින් මෙන්න මෙහෙම main courses ටික තිබ්බේ. ඉතින් අපි තව තෝරගත්ත මෙතන ලයිව් දෙන pasta. ඒක cheesy pasta තිබ්බා. ඉතින් තව ටොමැටෝත් එක්ක තිබ්බ pasta එක තිබ්බා. ඉතින් මෙන්න මෙහෙමයි එතනට කියන අපිට සර්ව් කරන්නේ. ඒක ඕන විදිහට අපිට ඕන කැමති විදිහට අපි ආස විදිහට එයා අපෙන් අහලා අපිට ඕන විදිහට හදලා දෙනවා. හෝ මේනි කැත මම දැකලා නැහැ.
ඉතින් මං ඕඩර් කරපු පැස්ට් එක රෙඩි වෙනකන් මම මීට් අයිටම් ටිකක් බෙදාගත්තා. තව සැලඩ් ටිකක් බෙදාගත්තා. ඒ එකම තමයි ඉතින් මම කන්න හදන්නේ මගේ පැස්ට් එක. මෙන්න මෙහෙම එක එක අයිටම් වලින් සැලඩ් ටිකක් බෙදාගත්තා. ඒ කියන්නේ විවිධත්වයක් තියෙන ඕන හින්දා බෙදාගත්ත සැලඩ් ටිකක් එක්ක චිකන් මෙන්න මෙහෙමයි. අන්න ඔය අපිට හදලා දෙන්න එයා පැස්ට් එක ක්‍රීමි පැස්ට්. කොල්ලෝ නම් පට්ට මහන්සියක් වෙන්නේ කට්ටියට පැස්ට් හදන්න. ඉතින් අපි ඇත්තටම අගය කරන එක සුපිරි. එතන යාගේ සර්විස් එක නම් සුපිරි. මෙන්න මේ තියෙන්නේ හදපු පැස්ට් එකේ රස බලන වෙලාව. ඇත්තටම ක්‍රීමි චීස් හොඳටම ඇඩ් කරලා සුපිරියටම තිබ්බා. ඉතින් ඒත් එක්කම මම මීට් අයිටම් බෙදාගත්තා. මීට් අයිටම් එකත් එක්ක චීස් ක්‍රීමි පැස්ට් එක යනකොට ඒක අමුතුම කික් එකක් තිබ්බා. ඇත්තටම පට්ට රහයි. ක්‍රවුඩ් එකක් අද හිටියේ. සද්දේ නම් කන පැලෙන්නේ. ඉතින් මම බෙදා ගන්නවා ලසඤ්ඤත් එක්ක ආයේ මීට් අයිටම්. ඊට පස්සේ මම ඩිසර්ට් තෝරගන්නවා. මූස් එකෙන් චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ විතර පොඩින් වර්ගයක් තියෙනවා. පොඩින් එක මම තියාගන්නවා මට. ඊට පස්සේ තව මෙතන කැරමල් පොඩින් තියෙනවා. කැරමල් පොඩින් මම හනි ඇඩ් කරගන්නවා මගේ පොඩින් එකට. මේනි මාත් එක්ක ගිහපු අනිත් අඩියා මූණක් කනවා කෑමක්. ඊට පස්සේ මෙන්න මම මගේ අයිටම් එක කනේදී මේ පොඩින් එක චුට්ටක් කරදරයි පොඩින් එක කනකොට. එහෙමට පොඩින් එක රහයි ඇත්තටම. මූස් එක මම try කරනවා. මූස් එක try කරද්දී ඒකත් අමුතු කික් එකක් තියෙනවා. හයි අපි ඩිනර් එක ගත්තා. මෙතන මාර ලස්සන view එකක් තියෙනවා. මෙතන ඔයගලන්ට මතක හැටියට දල්දා මාලිගාව. දල්දා මාලිගාවේ තියෙන විදිහට හදලා තියෙනවා මෙතන ලස්සනටම. අර දල්දා මාලිගාවේ අපි දොරටුවෙන් ඇතුල් වෙනකොට තියෙන චිත්‍ර ටිකම චිත්‍ර කරලා තිනවා. ඉතින් අපි මේ ඩිනර් එක ගත්තා. අපි ඒක එන්ජොයි කරා. ඉතින් කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි ඩිනර් එක ගත්තා. ඩිනර් එකේ වේරියේෂන් පොඩ්ඩයි. ඒ කියන්නේ පොඩි අයිටම් ගොඩක් තිබ්බේ. ඉතින් ෆොරනර්ස්ලා ගොඩක් හිටියා. ෆොරනර්ස්ලා කිහිප දෙනෙක් කියන්නේ ගොඩක්ම හිටියේ ෆොරනර්ස්ලා. ඉතින් ඩිනර් එක ගත්තම ඩිනර් එකේ පොඩි මෙනු එකක් තිබ්බේ. ඒ කියන්නේ ලොකුවට බෙදා ගන්න අයිටම් තිබ්බේ නෑ. ඉතින් එකම දේ වගේ ගොඩක්ම තිබ්බේ. ඉතින් බෙවරේජස් අඩුයි. ඉතින් ගත්ත මේකට පොඩි සාධාරණය මදි. ඒ කියන්නේ ගෙව ගන්නට මදි කියලා හිතනවා අනිත් ගියපු හෝටල්ස් එක බැලුවම. ඉතින් මීට් අයිටම් ගත්තම මීට් අයිටම් ටිකක් මදි. මීට් අයිටම් මදි, බෙවරේජස් මදි. තව ඩිසර්ට් කෝන් එක ගත්තම ඩිසර්ට් කෝන් එකෙත් ලොකු අඩුපාඩුවක් තිබ්බා. හාය අපි ඉන්නේ සෝෆියාගේ ඉස්සරහා. ඒ කියන්නේ සෝෆියාකට එන්න පුළුවන් ගන්නට Google Map දාගෙන එන්න පුළුවන්. නැත්තම් කෙලින්ම එන්න පුළුවන් උගලන්ට බම්බල පිටින් කොල්ලු පිටට එද්දී හරියටම මරිනෝ මෝල් එක පහු කරලා ඔයගලන් ගෝල් පේස් පැත්තට යද්දී දකුණු අත පැත්තේ තමයි තියෙන්නේ සෝෆියා එක. සෝෆියා එක හරියටම අමාරියකට මීටර 150ක් විතර ආපස්සට කලින් තියෙන්නේ. ඉතින් සෝෆියා එක අඳුර ගන්න පුළුවන් ඔයගලන්ට දකුණු පැත්තේ තියෙන නිල් පාට බෝඩ් එකක් එක්ක මේ තියෙන සෝෆියා එක. ඉතින් කෑම ගැන කිව්වොත් කෑම පොඩ්ඩක් මදි. මදි ගතියක් තිබ්බා. බෙවරේජස් මදි, මීට් අයිටම් මදි. ඉතින් ඔබට මොකද කියන්නේ? ඇත්තටම මදි ගෑ. කෑම මදි. ඒ කියන්නේ අයිටම්ස් ගොඩක් තිබ්බේ මම. මීට් අයිටම් ටික මදි කියන මතය තමයි අපි ඉන්නේ. කියන්නේ බීෆ් තිබ්බේ නෑ, පෝක් තිබ්බේ නෑ, සී ෆුඩ් අයිටම්ස් මදි.
චිකන් තිබ්බෙත් අයිටම් දෙකක් වගේ. ඒකට එහෙම තිබ්බේ ඉතින් ටිකක් වැඩි කරලා තිබ්බනම් මීට් අයිටම් ටිකක් ගානට සාධාරණයි. ඉතින් බලමු ඊළඟ පාර තව එක තැන try කරලා අනිත් තැන කොහොමද කියලා. ඉතින් හැමදාමත් කියන වගේ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. යාළුවන්ටත් දාන්න. මේක ඔයගලන්ට උවමනා වෙයි අනිවාර්යයෙන්ම වීඩියෝ එක. එහෙනම් ගෙදර කට්ටියත් එක්ක එන්න ඇවිල්ලා බලන්න කොහොමද තත්ත්වය කියලා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් යමු මේ with Divya.